වෙලින්ටන් වෙටා කේව්. වෙලින්ටන් වල වෙටා කේව් එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ කුඩා කෞතුකාගාරයට ඇතුල් වෙන්න ටිකට් ඕනේ නැහැ. ඒත් එක්ක තියෙන සුවනීය ෂොප් එක නම් ඉතා භයානකයි. මොකද බඩු ගන්න ගියාම ඔයාලගේ සල්ලි ඔක්කොම ඉවර වෙනකල් දේවල් ගන්න හිතෙන්න පුළුවන්. ඇත්තටම මොකද්ද මේ වෙටා කේව් කියන්නේ? මේක නිකම්ම කෞතුකාගාරයක් නෙමෙයි. Lord of the Rings, Avatar, King Kong, Chronicles of Narnia වගේ ලෝකප්‍රකට චිත්‍රපටවල අපූර්ව ජීවීන් නිර්මාණය කළ වෙටා වර්ක්ෂොප් එකේ පිවිසුමයි. වෙලින්ටන් වල මිරමාර් ප්‍රදේශයේ පිහිටි මේක සංචාරකයන් වගේම චිත්‍රපට රසිකයන්ගෙත් ආකර්ෂණ ඇති තැනක්. ඇතුල් වුණ ගමන් ඔබව පිළිගන්න ජීවමාන ප්‍රමාණය ලර්ස්ත උරුකයි. බයෙන් වගේ ගෝලම් මාළුවෙකුත් අතින් අරන් පැත්තක ඉන්නවා. දොර ළඟම ඉන්න විශාල කේව් ට්‍රෝල්ලත් එක්ක ෆොටෝ ගන්න නම් කවුරුත් අමතක කරන්නේ නැහැ. වීදුරු පෙට්ටිය ඇතුලේ තියෙන අතින්ම නිම කළ චේන් මේල් ආරක්ෂක ඇඳුම්, ආයුධ, අයෝයින්ගේ අසිපත, ආවෙන්ගේ අටන්න, ඒ වගේම විස්තරාත්මකව නිර්මාණය කළ කුඩා හොබිට් දෙපාද ඉතා අලංකාරයි. මේ විශ්මිත නිර්මාණ කළ හැටි දැක්වෙන වීඩියෝ පටද පසුබිමේ ඇති රූපවාහිනී තිරවල දකින්න පුළුවන්. වර්ගමීටර් 300ක් පමණ වූ මෙහි හැම අඟලක්ම ඉතා චමත්කාරයි. විනාඩි 30-40ක් මෙහි හිටියත් මේ නිර්මාණවල ඇති සූක්ෂම දේ බොහොමයක් ඔබ නොදකින්න පුළුවන්. මෙහි සුවනීය ෂොප් එකේ ඇති රාක්ක නිල ස්මාරක හා සිහිවටන භාණ්ඩ වලින් පිරීලා ඉතිරිලා. ඩොලර් 15 පමණ කුඩා සිහිවටන පින්වල ඉඳන් ඩොලර් 2000කට වැඩි සිහිවටන අසිපත්ද මෙහි දකින්න පුළුවන්. මේ දවස්වල වැඩියෙන්ම විකිනෙන්නේ Lord of the Rings වල එන මාලය එල්ලු මුදු, Baby Groot, ඇවටා චිත්‍රපටයේ චරිත, ෆෙල්බීස් සතුන්ගේ කුඩා අනුරූ මෙන්ම
දිස්ත්‍රික් 9 වල රේගන් වගේ ඒවලු. අතින් අඳින ලද මර්කුඩ් මකුළුවන්ගේ චිත්‍ර, House of the Dragon කොටස් ආදී වෙටා කේව් එකෙන්ම විතරක් ගන්න පුළුවන් නිර්මාණත් මෙහි තියෙනවා. මේ ළඟම තියෙන වෙටා වර්ක්ෂොප් එකේ විනාඩි 80ක සංචාරයක් යන්නත් පුළුවන් ඕගොල්ලන්ට ඩොලර් 57ක් ගෙවලා. එහිදී ස්ටුඩියෝ එකේ නිර්මාණකරුවන් ඔවුන්ගේ දක්ෂතා විදහා දක්වන හැටි සියසින්ම දකින්න පුළුවන්. ඔයගොල්ලන්ට එච්චර වියදම් කරන්න අමාරු නම් හරි ඒකට වෙලාව නැත්තම් හරි ඒ ටුවර් එක නොගියත් මේ කෞතුකාගාරයේම බලන්න ඕනේ තරම් දේවල් තියෙනවා. මේ කුඩා ප්‍රතිමා මේ ලාබෙට ඉක්ුණන්න තියෙන සුවනියස් නම් නෙමෙයි. ඒවා චිත්‍රපටිවල ඇත්ත දර්ශනවලට යොදා ගන්න කුඩා ප්‍රතිමායි. ඔයගොල්ලොත් වෙලින්ටන් පැත්තේ යනවා නම් අංක 2 බස් එක අරන් මිරමාවල් බැහැලා මේ මිඩල් අර්ත් සිනමා ලෝකෙ විදින්න යන්න අමතක කරන්න එපා. ඔයා ගියාම ගන්නම ඉන්න සීවටනේ මොකද්ද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.